අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ප්‍රථම ගොඩබිම් ටෙලිග්‍රාෆ් පද්ධතිය ගැන. ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි ඇඩිලේඩ් නුවර ඉඳන් උතුරු වෙරළ තීරයේ ඩාවින් නුවර දක්වා කිලෝමීටර 3600ක් පුරා විහිදුණු ඕස්ට්‍රේලියානු ගොඩබිම් ටෙලිග්‍රාෆ් රැහැන. එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියන් ඕවර්ලෑප් ටෙලිග්‍රාෆ් ලයින්. කියන්නේ 19වෙනි සියවසේදී ඉදිවුණ ලොව විශාලතම වගේම අසීරුතම සංනිවේදන ව්‍යාපෘතියක්. 1872 වසරේදී නිම කරන ලද මේ දැවැන්ත ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියාවේ මධ්‍යම කාන්තාර ප්‍රදේශයේ මැදින් විදුලි පරිමිත රැහැන් ඇදීම සඳහා ටෙලිග්‍රාෆ් කණු 36000කට අධික ප්‍රමාණයක් භාවිතා කරනු ලැබුවා. මේ රැහැන ඩාවින් නුවරදී මුහුදු යටින් දිවන ජාවා දූපත් දක්වා වූ රැහැනකට සම්බන්ධ කළා. එමගින් ඕස්ට්‍රේලියාව සහ ලන්දනය අතර සංනිවේදනය සඳහා ගත වුණ කාලය මාස ගණනක ඉඳන් පැය කිහිපයක් දක්වා සීමා කරන්න හැකියාව ලැබුණා. ඉතින් මෙම ඉදිකිරීමේදී මුහුණ දුන්න ප්‍රධාන අභියෝගයක් වුණේ දැඩි උෂ්ණත්වය, ජලයේ හිඟකම වගේම කටුක පරිසර තත්ත්ව. ඉතින් මේ පණිවිඩවල ශක්තිය පවත්ව ගැනීම සඳහා සෑම කිලෝමීටර 200කට 300කට වරක්ම මේ පණිවිඩ නැවත විකාශනය කරන රිපීටර් ස්ටේෂන් මධ්‍යස්ථාන 11ක් ඉදිකරන්නත් සිද්ධ වුණා. ඉතින් අද අපි භාවිතා කරන අධිවේගී අන්තර්ජාල තාක්ෂණයට මූලික අඩිතාලම දපු මේ ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියාව හුදකලා මහද්වීපයක සිට ලෝකය සමඟ සමීපව ගනුදෙනු කරන රටක් බවට පත් කිරීම සුවිශේෂී සන්ධිස්ථානයක්.